අයිබෝන් දරුවනේ දැන් වෙලාව හරියටම 3යි. මං හිතනවා ඔයා විභාගෙ ඉවර වෙලා මේ වෙනකොට ගෙදර ඇවිල්ලා වැඩ පටන් ගන්න සූදානම් වෙලා ඇති කියලා. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා අම්මා තාත්තා ඔයාට උගන්වලා ඔයත් මේ වෙනුවෙන් මහන්සි වෙලා මේ පළදාව ගන්න තියෙන අන්තිම හෝරා කීපය තමයි ඔයාට මේ තියෙන්නේ. ඒ අනුව ඔයාට හෙට තියෙන්නේ බාස්කට් සබ්ජෙක්ට් එකක්. එතකොට කොමර්ස් කරන දරුවන්ටයි මම මේ කතා කරන්නේ අද. මේ පැය කීපය කොහොමද ඔයා උපරිම ප්‍රයෝජන ගන්න? මේ වෙනකොටත් ලෑස්ති කරලා තියෙන්නේ අපි වාට වෙනම වර්ක් ප්ලෑන් එකක් ඉදිරි පැය කීපය කොහොමද ඔයා වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම කියලා ඉන්නවා මතක් කරලා ඉන්නවා පල්ලෙහා තියෙන WhatsApp group එකක් description එකේ අනිවාර්යෙන් join වෙන්න. තව ටිකකින් ඔයාට විශේෂ දේවල් හරිද voice messages විදිහට ඒකට වැටෙයි. හරි බලා ගන්න ඕනේ විශේෂ තැන් ඔයාට කියයි. නිසා අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්න. මගේ පන්ති වෙන දරුවන්ට මම වෙනම කතා කරනවා. හරි ඔයාලත් alert එකේ ඉන්න. ඒ කොහොම වුණත් පන්ති එන නොයන හොඳට වැඩ කරපු පාඩම් කරපු නොකරපු ඔය හැමෝටම පොදුවේ මේ පැය කීපය කොහොමද ප්‍රයෝජනයට ගන්න කියලායි මම මේ දැන් කතා කරන්න යන්නේ. මේ වර්ක් ප්ලෑන් එක ඔයාට අපේ ස්ක්‍රීන් එකේ පේනවා. හරිද? මේ වර්ක් ප්ලෑන් එක ඔයාට අර මං කලින් කිව්වා වගේ WhatsApp එකට එකතු වෙන්න. WhatsApp එකට අපි මේ වර්ක් ප්ලෑන් එක දානවා. මං කෙටියෙන් කියන්නම් කොහොමද මේ වැඩ ටික කරගන්න ඕනේ කියලා. ඔයා මේ වර්ක් ප්ලෑන් එකට අනුව වැඩ ටික කරගත්තොත් ඔයාට මුළු පාඩම් 20ම මතක් කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මම මේ ඔයාට වර්ක් ප්ලෑන් එක දෙන්නේ පාඩම් කරන්න නෙමෙයි. පාඩම් කරපු ඒවා නැවත මතක් කරගන්න. අමතක වෙච්ච ඒවා තියෙනවනේ නැවත ටච් කරගන්නයි මේ අපි හදන්නේ. එතකොට මේ පාඩම් 20ම ඔයාට ආවරණය වෙනවා. හිතන්න දැන් වෙලාව ඔන්න දැන් 3යි හරි. ඔයා දැන් මං හිතනවා ඉස්කෝලේ විභාගෙට මුහුණ දෙන්න ඇවිල්ලා කාලා කරලා ලෑස්ති වෙනවා. ඕකේ අවුලක් නැහැ. ඔයා හිමිසීරුවේ 4 වෙනකොට මේක ස්ටාර්ට් කරන්න පටන් ගන්න ඕන. 4 ඉඳන් 5 වෙනකන් ඔයා 4 ඉඳන් 5 වෙනකන් 10 වසරේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම බලා ගන්න ඕනේ. ඒ වගේම 10 වසරේ 7 වෙනි පාඩමත් එක්ක. කියන්නේ ව්‍යාපාර පසුබිම, සංවිධාන සහ මූලාශ්‍ර ලේඛන මූලික සටහන පොත් ටික ඔයා මේ පැය බලා ගන්න ඕනේ. මං කිව්වා කලිනුත් පාඩම් කරනවා නෙමෙයි ඔයා ගාව තියෙන ටියුට් එක, නෝට් එක මම මේ පොදුවේ කියන්නේ හැමෝටම ටියුට් එක, නෝට් එක ඔයා බලා ගන්න ඕනේ. හරිද? එතකොට මේ බලා ගන්නකොට ඔයා විශේෂයෙන්ම බලා ගන්න ඕනේ විභාගයට එන්නේ මොනවද කියන දේවල් මම ඔයාට voice messages විදියට එවනවා. මම නිකන් උදාහරණයක් කියන්නම්. අනිවාර්යෙන් බලා ගන්න ශතුවද විශ්ලේෂණයේ පළවෙනි පාඩමේ නේද? ඒ විදිහට මම ඔයාට කියන්නම් මොනවද බලා ගන්න ඕනේ කියලා. විශේෂ තැන් ටික ඔයා ඒ ටික මතක් කරගන්න මේ ඉස්සරහ 4 ඉඳන් 5 වෙනකම්. ඊට පස්සේ 5 ඉඳන් 6 වෙනකම් ඔයා 11 වසරේ පළවෙනි පාඩම් 3 සහ අන්තිම පාඩම් බලා ගන්න. හරිද? ඒකෙත් මම නිකන් කිව්වා ඔයාට අලෙවිකරණ මිශ්‍රයේ විචල්යන් ටික කළමනාකරන කාර්යයන් 4 නේද? ඊට පස්සේ සිල්වර හා තොග වෙළඳාම් වෙනස්කම් ආයෝජනය මාර්ග ටික ඔන්න ඔය වගේ විශේෂ තැන් ටික ආයේ මතක් කරන්නම්. ඔයා ඊළඟ 5 ඉඳන් 6 වෙනකම් ඒ පාඩම් 4 බලා ගන්න ඕනේ. ඔන්න දැන් 6 වෙනකොට ඔයා තීර ටික බලාගෙන ඉවරයි. හරිද? ඔයා අනිවාර්යෙන් ඒ කියන ටයිම් එකේ වැඩ ඉවර වෙන්න ඕනේ. හරි. ඔන්න දැන් 6 වෙලාව 6 ඉඳන් 6 කාලෙ වෙනකම් ඔයාලා පුළුවන් චුට්ටක් නැගිටලා ගිහිල්ලා වටයක් දාලා තේ එකක් බීලා 6 කාලෙ වෙනකොට ඇවිල්ලා ඔයා 6 කාලේ ඉඳන් 6 මාර වෙනකම් පොඩ්ඩක් මතක් කරලා බලන්න. මේ ටික ඕකේද මේ ටික ඕකේද අර මං කිව්වා වගේ සදුවාද විශ්ලේෂණේ හරිද කියලා පොඩ්ඩක් විශේෂ තැන් ටික ඔයා දන්නවා. හරිද? ඔයා දන්නවා මොනවද කියලා. හරිද? මේ හැමෝටම ආපු පන්ති වෙන නොවන පොදුවේ හැමෝටම කියන්නේ. හරි. මේ පැය කීපය අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ පොදුවේ හැමෝම. හරි. එතකොට ඔයා විශේෂ තැන් ටික බලන්න මතක් කරලා නිකන් හරි අමතකයක් තියෙනවා. නැවත මේ පැය කාලේ ඔයා ටක් ගන්න නෝට් එක පෙන්නලා බලලා ඔලුවට දාගන්න. ඔන්න දැන් 6 මාර වෙද්දී ඔයා සිලබස් එකේ තියරි පාඩම් ටික වැඩ කරලා ඉවරයි. 6 මාර ඉඳන් 7 වෙනකම් ඔයා හදන්න මුදල් සුළු මුදල් පාඩමින් ගණන් දෙකක්. හරිද? මම එතකොට ගණන් දෙකක් කියලා අදහස් කරේ ඔයාලට පුළුවන් පොතේ පාඩමේ අන්තිම ක්‍රියාකාරකම කරන්න. පාස් පේපරේ ගාණක් හදන්න. ඒ විදිහට ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. කොහොම හරි 6 මාර ඉඳන් 7 වෙනකම් මුදල් සුළු මුදල් ගණන් එකතුනක් හදලා මතක් කරගන්න. හරි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ලීසි නියම. එතකොට ඔයා එනවන පුළුවන් ඔයාගේ මට්ටම අනුව පුළුවන් නම් ඒක
වෙලාව අඩු කරලා පැය ගානේ විනාඩි 20 ඉඳලා ඉතුරු විනාඩි 10 ඊළඟ ඔයාලට අමාරු එකකට යොදවන්න. ඒ විදිහට මම මැනේජ් කරගන්න. හරි මං කිව්වා පොදුයි මම මේ කියන්නේ. ඊට පස්සේ 7 ඉඳන් 7 වාරණකම් ඔයා හදන්න බැංකු ගාණක්. බැංකු ගණන් ටික. හොඳද? එතකොට ඔයාලට පුළුවන් අර වගේ පාස් පේපර් එකක් අරගෙන ගණන් දෙක තුනක් ආපස්සට 24 23 එහෙම හදන්න. මේවා ඔයා හදලා තියෙන ඒවා. වැඩ කරන ළමයෙක් නම් පාස් පේපර්ස් කරලා තියෙන. අපි මේ හදන්නේ නැවත මතක් කරලා මේ පැය කීපේ පුරින් ප්‍රයෝජන ගන්න. හරි? කොහොම වුණත් ඔයා 7 ඉඳන් 7 මාර වෙනකම් බැංකු ගණන් හදන්න. ඊට පස්සේ 7 මාර ඉඳන් 8 වෙනකම් ඔයා කරන්න ගැනුම් විකුණුම් පොදු ජනරලින් ගාන හදන්න. හරි? මම මේ වර්ක් ප්ලෑන් එක ඔයාට එවනම් WhatsApp එකට voice messages එවනම් මම මේ කෙටියෙන් සාරාංශයක් මණ්ඩ කියනවා. ඊට පස්සේ 8 ඉඳන් 8 මාරනකම් ඔයාට පුළුවන් වැරදි නිවැරදි කිරීම පාඩමෙන් වැඩ ටික කරන්න. ඊට පස්සේ 8 මාරන ඉඳන් ඔයා 9 වෙනකම් පොඩි රෙස්ට් එකක් ගන්න. වැයට කාලා කරලා ඇවිල්ලා ආයි චුට්ටක් මෙමරිය වැඩේ ගන්න ගමන් පොඩ්ඩක් බලන්න මොනවද වෙන්න ඕනේ කියලා. කොහොම හරි ඔයා රෙස්ට් එකක් කරගෙන 9 වෙනිදා ආයි වාඩි වෙන්න. 9 ඉඳන් 9 මාර වෙනකම් ඔයා හදන්න සමිති ගාන. හරි සමිති ගණන් හදන්න. ඊට පස්සේ 9 මාරෙන් 10 වෙනකම් ඔයා හදන්න නිෂ්පාදන ගිණුම් වලින් ගණන්. හරිද? ඔන්න දැන් 10 වෙනකොට ඔයා ගොඩක් වැඩ ඉවරයි. 10 ඉඳන් 11 වෙනකම් ඔයාට පුළුවන් ලාභ අලාභ මූල්‍ය තත්ත්ව ගණන් හදන්න. එතකොට මෙතනදී අපි දන්නවා ලාභ අලාභ කියලා කියන්නේ ලකුණු 100න් 20ක්. ඒ කියන්නේ 18ක් 19ක් අනිවාර්ය පේපරෙන් පහෙන් එකක් එන පාඩමක්. ඔයා මේ පැය අරගෙන හොඳට ගානක් හදන්න. සම්පූර්ණයෙන් ඔයාලට ගානක් හදන්න විනාඩි 20ක් 25ක් වත්තේයි. එහෙම හදන්න ඉතුරු පැය භාගෙත් ඔයා ඒකටම දෙන්න. ඔන්න ඔයා 11 වෙදී සිලබස් එකම කවර් කරගෙන ඉවරයි. ඔයා තව පැයක් අරගෙන බලන්න මට මොනවද නිකුරුනේ මොනවද මට අමතක විශේෂ තැන් ටික. හරිද? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔයා බලන්න විශේෂම දිසනාන් ටික උපචිත වේදම් ගැලපෙල චුට්ටක් මතක් කරගන්න. ෂේ ගැලපෙල්ල පොඩ්ඩක් මතක් කරගන්න. බොල් ණය මතක් කරගන්න. ඉදිරියට කළේ ඒ වගේ ගැලපෙල ටික පොඩ්ඩක් මතක් කරන්න. සමීකරණ ගානක් ඔයාලට හදන්න පුළුවන්. හරිද? ඒ විදිහට ඔයා අඩුපාඩු ටික හදලා ඔයාට පුළුවන් ඔයාට දෙන අඩුපාඩු ඔයාගේ වැඩ ටික ඔයා 11 ඉඳන් 12 වෙනකම් කරන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් සිලබස් එක මතක් කරගන්න. හරි? එතකොට මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන් WhatsApp එකට එකතු වෙන්න. මම ඔයාලට voice දාන්නම් මොනවද කරන්න ඕනේ කියලා. ඔයා ඕනලාගේ මට call එකක් දෙන්න message එකක් දෙන්න. මම ඔයාව වෙනුවෙන් වෙලාවෙන් කරන්න ලෑස්ති. හරි? ඉතින් අපි අනිවාර්යෙන් මේක ගහන්න ඕනේ ගේමක්. මේ පැය කීපේ පුළුවන් උපරිම මහන්සි වෙන්න. ඊට පස්සේ වන් නිදහසේ ඊට පස්සේ ඉන්න පුළුවන්. ඉතින් කරන් ආපු වැඩ ටික ඒ විදිහට මම මහන්සි වුණා. මේ පැය කීපයක් උපරිම වැඩ කරලා අපි මේ වැඩේ ලස්සනට ඉවර කරලා සතුටින් ඉවර කරමු. අපි එන වැඩත් එක්ක හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම ජය වේවා.